මේන් හෙඩ්ලයිට් එක පහලට මූව් කරලා තියෙනවා මෙතනට. මේ තියෙන්නේ බූට් එක. මාර ලස්සනයි. මෙතන මේ ලයිට් බාර් එකක් ඇවිල්ලා තියෙනවා. එම්බරහ සීට් එක ලස්සනට ඉස්සරහට ගිහින් ඇඩ්ජස්ට් වෙලා ආපහු පස්සට එනවා. මේන් ලයිට් එකේ කලර් චේන්ජ් කරන්න පුළුවන් මෙතනින් අපිට ඕන කලර් එකක් තෝරගෙන. ෂා සුපිරි. මම සුවටම ගන්න සීන් එකක් තියෙනවා. මං 65 මං බුදුම්බෝ. අයිබෝන් ගම්වැසියෙක්ගේ ගෙදරට යන්න හදන්නේ ටෙස්ලා වයි 2025 ජුනිපර් මොඩල් එකේ කාර් එකක් ඇවිල්ලා තියෙනවා අපේ ගමට. ඉතින් ඒක තමයි මම හිතන්නේ මේ ක්‍රයිස්ට්චර්ච් වලට ආපු පළවෙනි ෂිප්මන්ට් එක ටෙස්ලා වයි 2025 මොඩල් එකේ. අපි ගිහින් බලමු අලුත් කාර් එක මොන වගේද කියලා. හරි යා. කාර් එක අරගෙන මෙතන ළඟ තියෙන පාක් එකකට ආවා. මොකද මෙතන ඉඩකඩ තියෙන නිසා. මේක තමයි වාහනේ. මේක ඔයාලට පේනවා ඇති මේ මොඩල් Y ජුනිපර් එක 2025. නිව්සීලන්ත වලට නම් මේක මේ අලුතෙන්ම ආපු ෆස්ට් ෂිප්මන්ට් එක තමයි මේ කාර් එක ආවේ. ඒ කියන්නේ නිව්සීලන්ත මම හිතන්නේ ගිය සතිය වගේ තමයි අලුතෙන්ම නිව්සීලන්ත වලට ආවේ. ඒකෙන් එකක් තමයි අරන් තිබුණේ. මේකේ පේනවා ඇති මේ කලින් මොඩල් Y එකට වඩා ප්‍රධානම වෙනස තමයි මෙතන ලයිට්ස් හෙඩ්ලයිට්ස්. යාලා මේ මේන් හෙඩ්ලයිට් එක පහලට මූව් කරලා තියෙනවා මෙතනට. මෙතනට දාලා තියෙනවා ඩේ ලයිට් රනින් ලයිට් එක. මේ ඩේ ලයිට් රනින් ලයිට් එක තමයි දිගටම අර බාර් එකත් එක්ක දිගටම ගිහින් තියෙන්නේ. මෙතන කැමරා එකක් ඇවිල්ලා තියෙන ඉස්සරහා. කලින් මේ ෆ්‍රන්ට් කැමරා එක තිබුණේ නැහැ. මේකට වෙනම උඩින් බලුවොත් කැමරා එක හේදෙන වොෂර් එකක් තියෙනවා. ඉස්සරහා මෙතන ඩස්ට් එක ගොඩක් බැඳෙන නිසා කැමරා එකේ එතන වොෂර් එකක් ඇවිල්ලා තියෙනවා. ඉස්සරහා ලෝගෝ එකක් නැහැ. ටෙස්ලා ලෝගෝ එක නැහැ. inch alloy wheel එකක් තියෙන්නේ. මේක සිලෙක්ට් කරන්න පුළුවන්. මම හිතන්නේ 19 inch හරි 20 inch හරි ගන්න පුළුවන්. සයිඩ් එකේ නම් ලොකු වෙනස්කමක් නැහැ කලින් Y මොඩල් එකත් එක්ක. හැබැයි මේ ඩෝමීර එකේ නම් පොඩි ඩිසයින් චේන්ජ් එකක් තියෙනවා. මෙතන පොඩි ස්ට්‍රයිප් එකක් එහෙම ඇවිල්ලා තියෙනවා ලස්සනට. මේ තියෙන්නේ බූට් එක. මාර ලස්සනයි. මෙතන මේ ලයිට් බාර් එකක් ඇවිල්ලා තියෙනවා. ඇම්බියන්ට් ලයිට් එකක්. ඒක මෙතන ටෙස්ලා කියන ලෝගෝ බැච් එකට ලයිට් එළිය වැටෙන්න හදලා තියෙන්නේ. මෙතන තියෙනවා මේ ඇවිල්ලා මේ ලොන්ච් එඩිෂන් එක. අලුත් එඩිෂන් එක මේකේ මේ ජුනිපර් එකේ තියෙන එකේ බැච් එක. මොකද තමයි තියෙන්නේ. මෙතන ඩිෆියුසර් එකේ ඩිසයින් එක වෙනස් කරලා තියෙනවා. ඩිෆියුසර් එකක් නැති වුණාට ඒක ලස්සනට හදලා තියෙනවා කලින් මොඩල් Y එකට වඩා ඩිසයින් එක වෙනස් කරලා. අනිත් චේන්ජ් එක තමයි මෙතන කලින් මොඩල් Y එකේ මේ පිටිපස්සේ බූට් එක තනි ෆ්‍රේම් එකක් විදියට තමයි තිබුණේ. ඒ වගේ මේ අලුත් එකේ ඔයාලට පේනවා ඉතින් මෙතන මේ ෆ්‍රේම් එක වෙනම හදලා තියෙනවා. උඩ කෑලි වෙනම ඇක්සිඩන්ට් එකක් වුණත් එතකොට අපිට මේ
රීප්ලේස් කරගන්න ඕන නම් මේ පාර්ට් එක විතරක් රීප්ලේස් කරගන්න පුළුවන්. මුළු දොරම රීප්ලේස් කරන්න ඕනේ නැහැ. ඒක මම හිතන්නේ මේකේ අලුත් චේන්ජ් එකක්. මේකේ බූට් එක නම් මෙතන කැමරා එක තියෙන රිවර්ස් කැමරා එක. මෙතනින් පස්සේ බූට් එක අරින්න පුළුවන්. මේකේ ස්ටෝරේජ් නම් කලින් මොඩල් එක වගේම තමයි. මේකේ තව චේන්ජ් එකක් තමයි මෙතන සීට්ස් ෆෝල්ඩ් කරන්න පුළුවන්. ඒකට මෙතන ඔප්ෂන් එකක් දීලා තියෙනවා. මේක මේ ඉස්සරහිනුත් කරන්න පුළුවන්. මෙතන ෆෝල්ඩ් කරාම සීට්ස් ඔටෝ ෆෝල්ඩ් වෙනවා. මාර ලේසි. වගේම තමයි අපහු පිළිගන්න පුළුවන් මේ පැත්තෙන්. හරි දැන් බලමු පිටිපස්සේ ඉන්ටීරියර් එක. මේ විදිහට තමයි තියෙන්නේ. මම හිතන්නේ මොඩල් කලින් Y එකෙත් මේ ලෙග් ස්පේස්ම තමයි තියෙන, ලොකු වෙනසක් නැහැ. මේ සීට්ස් හැබැයි ඩිසයින් එක පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා කලින් Y එකට වඩා. මේවා හීටිං සීට්ස් පිටිපස්සේ තියෙන්නේ. ඉස්සරහා හීටිං ඇන්ඩ් කූල් දෙකම තියෙනවා. ඒවට පිටිපස්ස සීට්ස් හීටිං විතරයි සපෝට් කරන්නේ. ඊට පස්සේ මේකේ ඉලෙක්ට්‍රික් සීට් ඇඩ්ජස්ට්මන්ට්ස් තියෙන්නේ මෙතන. මේක ෆෝල්ඩ් කරන්න පුළුවන් මෙතනින්. සීට් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඉස්සරහට පස්සට මේකෙන් ඇඩ්ජස්ට් කරන්න දීලා තියෙනවා. මේකේ තව එකක් තමයි මේකේ සීට් එක ෆෝල්ඩ් වෙනකොට අපි දැකලා තියෙනවා අර අපි මැනුවලි වුණත් සීට් එක ෆෝල්ඩ් කරන්න යනකොට ඉස්සරහා සීට් එකේ වැදිලා ආපහු ඇවිල්ලා අපි ඉස්සරහා සීට් එකේ එහාට කරලා අතින් ආපහු පහළට දාන්න ඕන. අපි නිකන් මොන වාහනේ වුණත් ඒක අපිට මේ තියෙන අතර මල කරදරයක්. මේකේදී ඔන්න බලන්න මේක ඇත්තටම දැන් මේ සීට් එක ෆෝල්ඩ් වෙන්න ඉඩ නෑ මෙයාට. මේකේ වදිනවා. හැබැයි මේකේදී මේක ෆෝල්ඩ් වෙනකොට ඔටෝමැටිකලි ඉස්සරහා සීට් එක එහාට ගිහිල්ලා ගානට ඇඩ්ජස්ට් වෙනවා. දැන් මෙතන මම ෆෝල්ඩ් බටන් එක එපුවම ඔයාලට පේනවා ඇති ඉස්සරහා සීට් එක ලස්සනට ඉස්සරහට ගිහින් ඇඩ්ජස්ට් වෙලා ආපහු පස්සට එනවා ඉඩ අරගෙන. පිටිපස්සේ ඇතුළෙත් මේ පිටිපස්සේ මෙහෙම ඇම්බියන්ට් ලයිට් එක තියෙනවා මේ පැත්තේ දොර ළඟ. ලස්සන රැට ලස්සනට පේනවා ඒක. ඊට පස්සේ මෙතන මේ අලුතින් මොඩල් පරණ මොඩල් Y එකට වඩා මේකේ අලුත් ස්ක්‍රීන් එකක් පැනල් එකක් දීලා තියෙනවා පිටිපස්සට. ඒකෙන් අපිට මේ සීට් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්, ගොඩක් දේවල් කරන්න පුළුවන් මෙතනින්. සීට් ෆෝල්ඩ් කරන්න පුළුවන්. පිටිපස්සේ සීට් හීටින් හදන්න පුළුවන්. සීට් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මෙතනින්. මෙතනිනුත් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ෆ්‍රන්ට් සීට් එකත් ඇත්තට මෙතන ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මම දන්නේ නැහැ මේ මෙතනටත් එක දීලා තියෙන කියලා. මේ මම හිතන්නේ කවුරුවත් නැත්තම් පැසෙන්ජර් කෙනෙක් විතරයි ඒක දෙන්නේ නැති ඔප්ෂන් එක. ෆ්‍රන්ට් සීට් එකත් අපිට මේ පැසෙන්ජර්ට පුළුවන් මෙතනින් ඇඩ්ජස්ට් කරන්න. ඊට පස්සේ මේ පිටිපස්සට එන මේ එයා වෙන්ට්ුත් මෙතනින් අපිට කන්ට්‍රෝල් ගන්න පුළුවන්. මෙතන දැන් ඕෆ් වෙලා තියෙන්නේ. මෙතනින් ඔන් කරගන්න පුළුවන් පිටිපස්සේ මේ AC. ඊට පස්සේ ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අපිට නැති මේක අර 3D view එකකින් පෙන්නනවා. අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මොන පැත්තටද පේනවද දන්නේ නැහැ. AC එක ඕන ඒරියා එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අලුත් මොඩල් එකේ තව එකක් තමයි මේ ඕපන් බටන් එක පොඩ ලොකුවට දීලා තියෙනවා කලින් එකට වඩා. ඒක මාර මේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදියට පොඩ්ඩක් යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතිය ඇත්තටම වැඩි කරලා තියෙනවා බටන් එකේ. ඊට පස්සේ ඩෝ එක මොකක් හරි හදිස්සියකදී ඕපන් කරගන්න එක වුණත් මෙතන කලින් Y එකට වඩා ඉක්මනින් රීච් කරගන්න පුළුවන් විදියට මේ කැලක් දාලා හදලා තියෙනවා කලින් එකට වඩා. මේ
නැත්තම් කලින් මොඩල් එකේ මෙතන කාපට් එකක් තියෙනවා. ඒක අයින් කරලා තමයි ඒක රීච් කරන්න ඕන. හැබැයි මේකෙදි දැන් හදිස්සියක දුනා ටක් ගාලා මේ ඒක ටක් ගාලා පන්නලා ඩෝ එක අරගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. මේ තියෙන්නේ ෆ්‍රන්ට් එක පේන විදිය. මෙන්න ස්ටියරින් වීල් එක ඩිසයින් එක චේන්ජ් වෙලා තියෙනවා. සිග්නල්ස් වලට වෙනම හැන්ඩල් එකක් තියෙනවා. මේ ඉන්ඩිකේට් කරන්න. අනිත් පැත්තේ හැන්ඩල් එකක් නැහැ. මේක ඉස්සරහත් අර ඇම්බියන්ට් ලයිට් ඩිසයින් එක තියෙනවා ඩෑෂ්බෝඩ් එක වටේටම. මේ විදියට ඒ ඩිසයින් එක මාරයි. ඒක ඊට පස්සේ මෙතන ඉස්සරහ මෙතන ෆ්‍රී තියෙන්නේ මුකුත් නෑ. මේක යාවෙන්ට් එකත් කන්ට්‍රෝල් කරන්න තියෙන්නේ මේකෙන්ම තමයි. ඊපස්සේ මෙතන බටන් එක ගත්තත් මෙතනත් කලින් මොඩල් එකට වඩා යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතිය වැඩි කරලා තියෙනවා. ඩෝ එක ඕපන් කරන එක මේ තියෙන මැනුවල් රිලීස් එක දොයි. ඊපස්සේ ගත්තත් මෙතන කන්ට්‍රෝල් පැනල් එක තියෙනවා. මේන් කන්ට්‍රෝල්ස් ටික තියෙන මේකේ සාමාන්‍ය විදිහටම. හැබැයි මේකේ මෙතන ඉස්සරහා අපේ ambient light එක මේ ambient light එකේ color change කරන්න පුළුවන්. මෙතනින් අපිට ඕන color එකක් තෝරගෙන මේ විදිහට බලුවොත් අපිට මේ change කරගන්න පුළුවන්. color එකට software එකට ගියොත් මේ තියෙන්නේ කිලෝමීටර් 190යි තාම මයිලේජ් එක තියෙන්නේ. මේකේ මොඩල් Y මේක මේ තියෙන බැච් එක මේ ලොන්ච් සීරීස් එක. මේක නාම මෙතන ඩෝ එකෙත් මම වලට පෙන්නන්න. මේක අර අපි කලින් කරපු පිටිපස්සේ කරපු සීට් ෆෝල්ඩින් ඔක්කොම ඔප්ෂන්ස් ඉතින් මෙතන කන්ට්‍රෝල් පැනල් එකකින් කරන්න පුළුවන්. ඔයාලා මෙතන අපි සීට්ස් වලට ගියාම මේ හීටිං මෙතන ෆ්‍රන්ට් සීට්ස් කූල් කරන්නත් පුළුවන්. හීට් එකයි කූල් එකයි දෙකම තියෙනවා. ඒ වුණාට පිටිපස්සේ තියෙන්නේ හීට් එක විතරයි. පැසෙන්ජර් පිටිපස්සේ පැසෙන්ජර් සීට්ස් වලට. ඊට අමතරව මෙතන තියෙනවා චයිල්ඩ් ලොක් එකක්. අර පිටිපස්සේ සීට් රෙක්ලයිනර් එක මේ චයිල්ඩ් ලොක් කරන්න පුළුවන්. පොඩි යවුන් එක මිස්යූස් කරනවා නම් මෙතනින් අපිට චයිල්ඩ් ලොක් කරන්න පුළුවන්. ඊට පස්සේ ෆෝල්ඩ් කරන එකත් මෙතනම කරන්න පුළුවන්. පිටිපස්සේ මේක ෆෝල්ඩ් කරොත් ෆෝල්ඩ් වෙන එක නේනවා. ෆෝල්ඩ් ඔක්කොම මෙතන කරන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ මම පෙන්නන ෆ්‍රන්ට් කැමරා එක. අලුත් මොඩල් එකේ තියෙන එක ෆ්‍රන්ට් කැමරා එක. මෙතන මේ වොෂ් එක තියෙනවා. මම පෙන්නුවා ඉස්සරහ කලින් වොෂ් එක ඔයාලට මේකෙන් අපිට මේ වොෂ් කරගන්න පුළුවන්. මොකද ඒක ඉස්සරහ නිසා මේ කක්කා ඩස්ට් එක බැඳෙන නිසා යාල වොෂ් එකක් දාලා තියෙනවා ඒකට. මේකේ ස්ටියරින් වීල් හීට් ඔක්කොම තියෙනවා. ඒක මාර ඔප්ෂන් එකක්. මෙහි සිලින්ඩර් ස්පෙෂලි උදේ පාන්දර හීතලේ ගෙහි යන්න ඕනේ අත් දෙකට. මෙතන මේක ඇවිල්ලා තියෙනවා වයර්ලස් චාර්ජින් පොයින්ට් දෙකක් තියෙනවා ෆෝන් එක තියෙන. ඊට පස්සේ පරණ මොඩල් Y එකේ මේක අර උඩට ඕපන් වෙන්න තිබුණා. හැබැයි මේකේ ලස්සනට ස්ලයිඩ් එකට ඕපන් වෙන්න හදලා තියෙනවා. කප් හෝල්ඩර් එකත් වැහෙන්න හදලා තියෙන්නේ. මාර ස්මූත්. ඊට පස්සේ මෙතන යටත් ලොකු ස්පේස් එකක් තියෙනවා. කරි දාගෙන යන්නත් පුළුවන්. හදිස්සියකට එකට ඉඩමදි වුණොත් කාර් එකේ මෙතන ඉන්නත් පුළුවන් ලයින් එකක් තියෙන්නේ. චර ලොකු ගැඹුරු වලක් තියෙන එතන. ඊට පස්සේ මෙතන ආම්රෙස්ට් එකේ මෙතන මේක තියෙනවා. පොඩි මැග්නට් මේකක් දාලා තියෙනවා පොඩ්ඩක් ස්මූත් වෙන්න. පිටිපස්සෙත් අතරම ආම්රෙස්ට් එකක් තියෙනවා ලොකු එකක්. මට ඒක පෙන්නන්න බැරි වුණා පොඩ්ඩක් ඉන්න. මේ පිටිපස්සේ ආම්රෙස්ට් එක මට පෙන්වන්න බැරි වුණා කලින්. මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. ෂා සුපිරි. ඔන්න ඔහොම තමයි සැපට යන්න පුළුවන්.
ලයිට් පාරක් බලාගෙන මෙතන ආමට තව එකක් කියන බරන මෙතන මේ පිටිපස්සේ ඉන්න එක්කෙනා ඉස්සරහා සින්දුවට කැමති නැත්නම් තමන්ගේම සින්දුවක් අහගෙන මේකේ කනෙක්ට් කරගෙන යන්න පුළුවන් හෙඩ්සෙට් එකක් අහගෙන තව එකක් තමයි කලින් මොඩල් වල මේක ආවේ අර ෆැබ්‍රික් එකෙන්ම මේ මොනවද කියන්නේ මේ ලෙදර් එකෙන්ම ආපු කවරයක් තමයි තිබුණේ මෙතන සීට් පොකට් එකට මේ අලුත් එකේ පොඩි මෙතන ප්ලාස්ටික් ලයින් එකක් ගහලා තියෙනවා මේ පොඩි ලුක් එකක් දෙන්න වෙනසක් නැහැ මෙතන මේ වයිපර්ස් වලට වතුර දාන එකයි මෙතන කැමරාවට වතුර එන එකයි දැන් මෙතනට ගෑලා තියෙනවා කලින් මොඩල් එකේ උඩ හරිය තිබුණා මම හිතන්නේ මෙතන මේ කැමරා එකට වතුර ලයින් එකකුත් වෙන නිසා මේ හරියට මැදට ඇවිල්ලා තියෙන එක මේ ස්පේස් වයිස් නම් පරණ මොඩල් එකේ ස්පේස් එකම තමයි තියෙන්නේ වෙන වෙනසක් නැහැ මොන සයින් එක කියලා ගන්නවනේ සයින් එක ඒක සයින් බෝඩ්ද ඔව් ඒ කියන්නේ රෝඩ් සයින් ඔව් ඒ වගේම ඒක ස්පීඩ් එක 60 වලට අඩු වුණොත් එහෙනම් ඊට පස්සේ 60 වලට අඩු කරගන්නවා ඊයේ අපි 80 යන්න දාමනේ 80ටම ගන්න සීන් එකක් තියෙනවා මං 65 මං බුදුම්බෝ වගේ වුණානේ කැලේ ගියා නේද 80ටම ගත්ත පුතේ Why are you running? Why are you running?